ලෝකයේ ඉතාම ජනප්‍රිය තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් තමයි CCNA පාඨමාලාව. සෑම්ප්නෙට් YouTube channel එකෙන් මෙහෙවන CCNA පාඨමාලාව සමග එකතු වූ ආව සාදරයෙන් පිළිගන්නවා. ලෝකයේ ජනප්‍රියම ජාලකරණ සමාගමක් තමයි Cisco සමාගම කියලා කියන්නේ. ඉතින් මේ Cisco සමාගම විසින් ලෝකයේ ඉන්න IT ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන අයට දීලා තියෙන හොඳ opportunity එකක් තමයි CCNA exam එක කියලා කියන්නේ. Cisco Certified Network Associate. CCNA exam එකට අවශ්‍ය සියලුම පාඩම් කොටස් මේ වීඩියෝ පාඩම් මාලාවෙන් ඔයාලට අපි අරගෙන එනවා. ඉතින් ඔයාලා සෑම්ප්නෙට් YouTube channel එකත් එක්ක දිගටම හිටියොත් ඔයාලට පුළුවන් වෙනවා මාස 2ක් වගේ කෙටි කාලයක් තුළ CCNA exam එක ඉතාමත් සාර්ථකව අවසන් කරන්න. අද අපි පටන් ගන්නවා අපේ පළවෙනි මොඩියුල් එක. අපේ පළමු මොඩියුල් එක තමයි Communication in the Connected World. මේ මොඩියුල් එක හරහා අපි ඉගෙන ගන්න යන්නේ වැදගත්ම ජාලකරණ සංවේදන සංකල්ප හඳුනා ගන්න එක. මේ මොඩියුල් එකේ අරමුණ තමයි වැදගත්ම ජාලකරණ සංවේදන සංකල්ප හඳුනා ගන්න එක. ඉතින් මේක යටතේ අපි කතා කරනවා network type ගැන. network type ගැන කතා කරන එකෙන් අපි බලාපොරොත්තු වෙනවා network concept ගැන කතා කරන්න. ඉතින් මේ මොඩියුල් එකේ මේ පාඩම කතා කරනකොට අපි මේ දේවල් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපිට තියෙනවා data transmission. මේකදී අපි කතා කරනවා network data මොන වගේද කියලා. network එකේදී පාවිච්චි කරන data මොන වගේද කියලා අපි මේ මොඩියුල් එකේදී කතා කරනවා. ඒ වගේම තමයි අපි තව මාතෘකාවක් කතා කරනවා bandwidth and throughput. මේකෙදී අපි දත්ත කොහොමද සම්ප්‍රේෂණය කරන්නේ? ඒ වගේම දත්ත ගමන් කරන ස්පීඩ් මොනවද? ඒවැ කැපැසිටි එක මොන වගේද? මෙන්න මේ කියන දේවල් ගැන අපි කතා කරනවා. ඉතින් මේ දේවල් තමයි අපේ මොඩියුල් එක හරහා අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ. හොඳයි. අපි අපේ පළවෙනි මාතෘකාව ගැන කතා කරමු. මේ මාතෘකාව ගැන මම ඔයාලට කියලා දෙන්න කලින් ඉස්සෙල්ලාම මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා දැන් ඉන්නේ ඔන්ලයින්ද? ඇත්තටම ඔව්. ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා ඉන්නේ ඔන්ලයින්. ඔයා හිතන්න තව කී දෙනෙක් මේ වෙලාවේ ඔන්ලයින් නැද්ද? ලෝකේ පුරාම තව කී දෙනෙක් මේ වෙලාවේ ඔන්ලයින් නැද්ද? ඔයා හිතන්න අපේ ස්මාර්ට් ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් එක, අපේ ඩෙස්ක්ටොප් පරිගණකය මේ හැම ඩිවයිස් එකක්ම අපේ ගෝලීය අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට එදිනදා ජීවිතයේදී අවශ්‍ය වෙන වැදගත්ම දේවල් ගොඩකට මේ අන්තර්ජාලය කියන එක අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට අපිට අපේ යාළුවන්ට කෝල් එකක් ගන්න ඕන නම් අපි දැන් සාමාන්‍යයෙන් නෝමල් කෝල් එකක් ගන්න නැහැ. අපි කෙලින්ම WhatsApp කෝල් එකක් ගන්න. වීඩියෝ අපිට කෙනෙක්ව හම්බෙන්න ඕන නම් අපි ඉස්සර මුණ ගැහෙන්න යන්න ඕනේ. හැබැයි දැන් එහෙම ඕනේ නැහැ. මේ අන්තර්ජාලය තියෙන හින්දා අපිට පුළුවන්කම තියෙනවා වීඩියෝ කෝල් එකක් ගන්න. ඉතින් මේ වගේ එදිනෙදා ජීවිතයේදී අපිට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ අන්තර්ජාලය කියන එක. ඒ වගේම තමයි ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සාමාන්‍ය මිනිස්සෙකුට මේ අන්තර්ජාලය කියන යෙදුම ඉන්ටර්නෙට් කියලා එහෙම නැත්නම් ඔන්ලයින් කියලා මේ විදිහට මේ කට්ටිය මේක හැඳින්නුවට එයාලට මේකේ භෞතික සැකැස්ම ගැන එහෙම නැත්නම් අන්තර්ජාලය කියන එක කොහොමද සැකසීලා තියෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් එයාලට අවශ්‍යත් නැහැ. එයාලා ඒ ගැන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එතකොට ජාලකරණ ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් මේ CCNA exam එක කරන්නේ අපි ජාලකරණ ඉංජිනේරු ශාස්ත්‍රයට යන්න. එහෙමනම් අපි මේ අන්තර්ජාලය කියන එකේ අතුල් පැත්ත ගැන එහෙම නැත්නම් මේකේ ආකෘතිය ගැන මේක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඔන්න අපේ පළවෙනි මාතෘකාවෙන් අපි කතා කරන්නේ අන්තර්ජාලය ගැන. අන්තර්ජාලය ගැන කතා කරනකොට ඔයා දැනගන්න ඕනේ පළවෙනිම දේ තමයි අන්තර්ජාලයට කිසිම අයිතිකාරයෙක් නැහැ. අන්තර්ජාලයේ කිසිදු පුජ්‍යලයකටවත් කණ්ඩායමකටවත් අයිති වෙන දෙයක් නෙවෙයි. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා අහුවාම ඔයාලට පරිපූර්ණ උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි අහුවොත් ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි පොදු ප්‍රමිතීන් භාවිතා කරමින් එහෙම නැත්නම් පොදු නීති රීති භාවිතා කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන අන්තර් සම්බන්ධිත ජාලවල ලෝක ව්‍යාප්ත එකතුවක්. මොකද්ද කිව්වේ? පොදු නීති රීති භාවිතා කරමින් මුළු ලෝකෙටම එකම නීතියක් තමයි අන්තර්ජාලයේදී තියෙන්නේ. එතකොට මේක හදලා තියෙන තොරතුරු හුවමාරු කරගන්න ඒ වගේම එකිනෙකා සමග සහයෝගයෙන් තමයි කටයුතු කරන්නේ. මේ අන්තර්ජාලය කියන එකට තනියම නඩත්තු වෙන්න බෑ. තනියම පවතින්න බෑ. මුළු ලෝකේ ඉන්න හැම රටක්ම සහයෝගයෙන් කටයුතු කරොත් තමයි අන්තර්ජාලය කියන එක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරනවා කියලා. ඒ වගේම තමයි අන්තර් සම්බන්ධිත ජාලවල එකිනෙකාට සම්බන්ධ වෙච්ච එකිනෙකට සම්බන්ධ වෙච්ච ජාලවල
ලෝක ව්‍යාප්ත එකතුවක්. මේ එකිනෙකට සම්බන්ධ වෙච්ච ජාල තියෙනවානේ මුළු ලෝකේ පුරාම ඒ වගේ ජාල තියෙනවා. මෙන්න මේ ජාලවල එකතුවක් තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. එතකොට ඔයාගෙන් කවුරු හරි අහුවොත් අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා ඔයාලට දෙන්න පුළුවන් හොඳ උත්තරයක් තියෙනවා. අන්තර්ජාලය යනු පොදු ප්‍රමිතීන් භාවිතා කරමින් තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන අන්තර් සම්බන්ධිත ජාලවල ලෝක ව්‍යාප්ත එකතුවක්. ඉතින් ඔන්න ඕක තමයි අන්තර්ජාලය ගැන කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් දෙන්න පුළුවන් හොඳම උත්තරේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ රූපේ දැක්වෙන පරිදි දුරකථන වයර්, ෆයිබර් ඔප්ටික් කේබල්, රෑම් රහිත සම්ප්‍රේෂණ, චන්ද්‍රිකා සම්බන්ධතා මෙන්න මේ දේවල් හරහා අන්තර්ජාලය පරිශීලකයන්ට විවිධ ආකාරයෙන් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. අන්තර්ජාලය හරහා පරිශීලකයන්ට තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයා මාර්ගගතව එහෙම නැත්නම් ඔන්ලයින් ප්‍රවේශ වන හැම දෙයක්ම ඔයා ඔන්ලයින් Facebook යනවා කියලා කියනවා, වීඩියෝ ගේම් එකක් ගහන්න යනවා කියලා කියනවා. එතකොට ඔයා ඊමේල් එකක් යවන්න යනවා කියනවා. මේ හැම දෙයක්ම ඔයා මේ බලන වීඩියෝ පාඨමාලාව පවා තියෙන්නේ අන්තර්ජාලයේ. එහෙමනම් අපි ඔන්ලයින් කියලා යන හැම දෙයක්ම අන්තර්ජාලයේ කොතනක හරි තියෙනවා. දැන් අපි ගාව තියෙන ඩේටා ටික අපේ පරිගණකයේ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. එතකොට YouTube එක තියෙනවානේ. YouTube එකේ තියෙන පරිගණක හරහා YouTube එකේ තියෙන දත්ත අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. මේ විදිහට ඔයාලට පේනවා ඇති පුංචි පුංචි ජාල එකතු වෙලා තමයි මේ අන්තර්ජාලය කියන එක හැදිලා තියෙන්නේ. ඒ වගේම අපි ඔන්ලයින් යනවා කියලා යන හැම දෙයකදීම අපි යන්නේ අන්තර්ජාලයට. අපි YouTube පාවිච්චි කරනවා, Google පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරනවා කියන හැම දෙයක්ම තියෙන්නේ අන්තර්ජාලය ඇතුලේ කියන එක ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපි දැන් කතා කරා අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපිට වැදගත් මාතෘකාවක් තියෙනවා කතා කරන්න. මේ තමයි local network. එහෙම නැත්නම් අපි මේකට කියනවා දේශීය ජාල කියලා. දේශීය ජාල කියලා කියනවා. එතකොට මේ දේශීය ජාල වර්ග කිහිපයක් තියෙනවා මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි small home network. දෙවෙනි එක තමයි small office and home office network. තුන්වෙනි එක medium to large network. හතරවෙනි එක world wide network. ඉතින් මෙන්න මේ කියන network වර්ග හතර අයත් වෙන්නේ local network වලට. එතකොට local network එකක් වෙන්නේ කොතනදද? ඔයාලා හිතන්න යම්කිසි රටකට සීමා වෙච්ච network එකක් තියෙනවා නම් ඒ network එක local network එකක්. අපේ ශ්‍රී ලංකාවේ තියෙන හැම network එකක්ම අයිති වෙන්නේ local network කියන එකට. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දේශීය network. එතකොට අපේ රටෙන් පිට වුණාට පස්සේ ඒක local network එකක් වෙන්නේ නැහැ. අපි ලංකාවේ ඉන්නවා නම් ලංකාව ඇතුලේ තියෙන network local network හැටියට තමයි පිළිගන්නේ. එතකොට එහෙම network වර්ග හතරක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි අපි ඔය කතා කරපු small home network, small office and home office network, medium to large network, world wide network කියන හතර. small home network කියන එකෙන් වෙන්නේ මේක හරියට අපේ ගෙදර වගේ. අපේ ගෙදර තියෙන ජංගම දුරකථනය, අපේ ගෙදර තියෙන ලැප්ටොප් එක, ඩෙස්ක්ටොප් එක මේ දේවල් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවානේ. එතකොට මෙන්න මේකට තමයි small home network එකක් කියලා කියන්නේ. එතකොට මේ network එකක් අපිට පරිගණක කිහිපයක් අතර දත්ත හුවමාරු කර ගැනීමේ අවස්ථාව දීලා තියෙනවා. එහෙනම් එතන network එකක් තියෙනවා. එහෙනම් අපේ ගෙදර කියලා කියන්නේ ඊටාම කුඩාම network එක. එතකොට ගෙදර අපේ small home network එක තමයි තියෙන කුඩාම network එක. ඒ කියන්නේ ගෙදර අපිට එදිනදා ජීවිතේදී වැඩ කරගන්න අපි අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙනවනේ. අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ එතන network එකක් තියෙනවා. එහෙනම් පොඩිම network එක තමයි small home network කියන එක. එතකොට ඔයාලා දැන් දැනගන්න ඕනේ small home network කිව්වොත් කෙලින්ම අපේ ගෙදර තමයි උදාහරණය. එතකොට ඒක අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ small office and home office network. මේකේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේකත් අර small home network එක වගේම තමයි. හැබැයි මේකට පුළුවන්කම තියෙනවා remote access කරන්න. ඒ කියන්නේ අපි හිතන්නකෝ දුර තියෙන කාර්යාලයක් තියෙනවා කියලා. ඒ කාර්යාලයට අපිට අපේ ගෙදර ඉඳන් log වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකට තමයි මේ small office and home office network කියලා සංකල්පයක් තියෙන්නේ. ඊට පස්සේ medium to large network. මේ medium to large network එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඔයාලා දන්නවා කෝපරේෂන් වලදී. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් වැඩවලදී, බැංකුවලදී, ඉස්කෝලවල, එතකොට කැම්පස් වල වගේ පාවිච්චි කරන්නේ මෙන්න මේ medium to large network කියන එක. ඒකේ පාවිච්චි කරන්න හේතුව තමයි උදාහරණයකට ඔයාලා හිතන්න දැන් අපේ ගෙදර නම් අපේ ගෙදර විතරයිනේ. ඔෆිස් එක තව තැනක තියෙනවා. ඒකට රිමෝට් ඇක්සස් වෙනවා. හැබැයි අපේ ගෙදර ඉඳන් ඔෆිස් එකටම මේ නෙට්වර්ක් එකක් හදන්න බෑනේ. නිකන් කේබල් දාලා අන්තර්ජාලය හරහා තමයි සම්බන්ධ වෙන්න ඕනේ. හැබැයි එහෙම නැතුව ඔයාලා දැකලා තියෙනවද කැම්පස් ඇතුලේ එහෙම නැත්නම් ස්කූල් ඇතුලේ නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ නෙට්වර්ක් එක ඇතුලේ ඉස්කෝලේ ඇතුලේ තමයි තියෙන්නේ. ඉස්කෝලේ ඇතුලේ හැම පරිගණකයක්ම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. උදාහරණයකට අපි හිතන්නකෝ කැම්පස් එකක් ගත්තොත් කැම්පස් එකේ තියෙනවනේ එක එක පීඨ.
එතකොට මේ පීඨ වලට එකිනෙකා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංශ තියෙනවනේ HR එක තියෙනවා, ශිෂ්‍ය සේවා එක තියෙනවා. මේ දේවල් වලට එකට සම්බන්ධ වෙලා තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. අර ගෙදර තිබිච්ච නෙට්වර්ක් එකට වඩා මේක විශාලයි. ස්මෝල් හෝම් නෙට්වර්ක් එකකටත් වඩා ස්මෝල් ඔෆිස් ඇන්ඩ් හෝම් ඔෆිස් නෙට්වර්ක් එකකටත් වඩා මේක විශාලයි. එතකොට මේක ගොඩනැගිල්ලක වෙන්න පුළුවන්. ගොඩනැගිලි කිහිපයක එක භූමියක හැබැයි. උදාහරණයකට යුනිවර්සිටි එක ඇතුළේනේ. ඒ යුනිවර්සිටි එක ඇතුලේ ගොඩනැගිලි කිහිපයක් තුල මේ නෙට්වර්ක් එක තියෙන්න පුළුවන්. එක්කෝ වයර් වලින් එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ පරිගණක 1000ක් වෙන්න පුළුවන්, 2000ක් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේකට කියනවා අපි medium to large network කියලා. ඊට පස්සේ world wide network කියලා කියන්නේ මොකද්ද? world wide network කියලා කියන්නේ දැන් අපි හිතන්නකෝ අපේ local network එක. ඒ කියන්නේ අපේ මුළු ශ්‍රී ලංකාවෙම තියෙන network ටික එකතු වුණාට පස්සේ අන්න ඒක local network එක. එතකොට මෙන්න මේ වගේ local network එකිනෙකට සම්බන්ධ වෙන එකට තමයි world wide network කියලා කියන්නේ. එතකොට අපි අන්තර්ජාලය කියලා කියන්නේත් ඕකටම තමයි. ඒ කියන්නේ පරිගණක 1000 ගාණක් බිලියන ගාණක් එකට සම්බන්ධ වෙනවා. උදාහරණයකට ලංකාවේ තියෙන සේරම පරිගණක ටික ඉන්දියාවේ තියෙන පරිගණකත් එක්ක සම්බන්ධ වෙනවා. ඇමරිකාවේ තියෙන පරිගණකත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න මේ වගේ ලංකාවේ එහෙම නැත්නම් ලෝකල් නෙට්වර්ක් කිහිපයක් එකට එකතු වෙලා තමයි වර්ල්ඩ් වයිඩ් නෙට්වර්ක් එකක් හැදෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ නෙට්වර්ක් ටිකයි ඉන්දියාවේ නෙට්වර්ක් ටිකයි එකට එකතු වුණාට පස්සේ ඔන්න වර්ල්ඩ් වයිඩ් නෙට්වර්ක් එකක් ඒක. ඒ කියන්නේ මුළු ලංකාවෙම තියෙන නෙට්වර්ක් ටික තවත් රටක තියෙන නෙට්වර්ක් එකක් එක්ක සම්බන්ධ වෙලා දෙනවා. එතකොට දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ නෙට්වර්ක් ගොඩාක් එකතු වෙලා තමයි අන්තර්ජාලය කියන එක හැදිලා තියෙන්නේ කියලා. එතකොට මේ වර්ල්ඩ් වයිඩ් නෙට්වර්ක් එක හරියට ඉන්ටර්නෙට් එකට සමානයි. ඉන්ටර්නෙට් එකේ වෙන්නේත් වර්ල්ඩ් වයිඩ් නෙට්වර්ක් එකේ වෙන දේවල් ටිකම තමයි. මුළු ලෝකේ පුරාම තියෙන නෙට්වර්ක් එකිනෙකට සම්බන්ධ වුණාට පස්සේනේ වර්ල්ඩ් වයිඩ් නෙට්වර්ක් වෙන්නේ. ඉතින් අන්න ඒක තමයි අන්තර්ජාලය වෙන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා ලෝකල් නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? ඒ වගේම අන්තර්ජාලය කියන්නේ මොකද්ද? මේ දෙකේ තියෙන වෙනස මොකද්ද කියලාත් ඔයාලට තේරෙනවා ඇති. එතකොට ලෝකල් නෙට්වර්ක් වලදී අපි කතා කරා මාතෘකා 4ක් ගැන. මේ මාතෘකා 4 ගැනත් ඔයාලා හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. හරි. ඔන්න ඔය ටික අපි දැනගෙන ඉන්න ඕනේ. CCNA exam එක ගැන ඉගෙන ගන්න යනකොට මූලිකවම. දැන් අපි අඳුනගත්තා නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? අන්තර්ජාලය කියන්නේ මොකද්ද කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මොකද වෙලාව ගොඩක් යන නිසා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපේ මේ මොඩියුල් එකේ ඉතුරු කොටස සාකච්ඡා කරමු. හොඳයි. ඔයාලා හැම දෙනෙකුටම ගොඩක් ස්තුතියි. දිගටම SAMPNET YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට ඉතාමත් ඉක්මනින් ඔයාලගේ CCNA exam එක අවසන් කරගන්න පුළුවන්කම තියෙනවා.